අයිබෝන් කියනවල් හැම කෙනෙක්ටම ඒවගේම ගොඩක් ආදරෙන් පිළිගන්න අපේ YouTube නාලිකාවට වෙනද වගේම අදත් අපි වලත් එක එකතු වෙලා ඉන්නවා ලෝක සිනමාව ගැන ඒවගේම දේශී කලාව ගැන මේ හැම දෙයක් ගැනම කතාබා කරන්න. ඔහුගේ දවස්වල අපි කතා කරා ලංකාවේ මෙගා ටෙලිනාට්‍ය දෙකක් ගැන. ඉතින් අපි හිතුවා අද දවසේ ඔයාලත් එක්ක ලංකාවේ විකාශය වෙන ජනප්‍රිය තලයේ කලාත්මක ටෙලිනාට්‍යයක් ගැන කතා කරන්න. ඒ කියන්නේ අඩු කොටස් ප්‍රමාණයකින් විකාශය ඉවර කරන්න බලාපොරොත්තු වෙන හරිම ලස්සන ටෙලිනාට්‍යයක් ගැන අද අපි ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වෙන මොකවත් නෙවෙයි ඉරගිනි මද්දාන. ඉරගිනි මද්දාන කියන්නේ මේ දවස්වල ලාංකේය ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකාගාරය ආදරෙන් වැළඳගෙන තියෙන ටෙලිනාට්‍යයක්. විශේෂයෙන්ම ජාතික රූපවාහිනියේ ටෙලිනාට්‍ය බෙල්ට් එක මේ වෙනකොට ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ පිළිබඳව ප්‍රේක්ෂකාගාරය ගොඩක් සතුටින් ඉන්නේ. ඒ ටෙලිනාට්‍ය අතර ඉහලින්ම තියෙන ටෙලිනාට්‍යයක් විදිහට අපිට මේ ඉරගිනි මද්දාන ටෙලිනාට්‍ය හඳුන්වා දෙන්න පුළුවන්. ජනප්‍රිය ලේඛිකාවක් වන තරංගා දිසානායකගේ කඳුළු කුණාටුව කියන නවකතාව පාදක කරගනිමින් නිර්මාණය කරන මේ ඉරගිනි මද්දාන ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ ලංකාවේ ජනප්‍රිය සහ දක්ෂ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් වන ලාලිත් රෝහිත එදිරිසිංහ විසින්. ඉරෝෂ් කැලුම් විජේසූරිය විසින් නිෂ්පාදනය කරන මේ ටෙලිනාට්‍ය වර්තමාන ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍යයක් බවට පත්වෙලා තියෙනවා. තරින්දි ප්‍රනාන්දු, දරංජය සිරිවර්ධන, චමිර ලියනගේ කියන ජනප්‍රිය සහ දක්ෂ නළුනිලියන්ගේ රංගනයෙන් හැදවෙන මේ ටෙලිනාට්‍යයේ සෙසු චරිත නිරූපණය කිරීමටත් ලංකාවේ අතිශය ජනප්‍රිය සහ දක්ෂ නළුනිලි කැලක් එකතු වෙලා ඉන්නවා. විශේෂයෙන් මේ නළුනිලි කැලගේ රංගනය පිළිබඳව අපි අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. සුළු චරිතයක් රඟපාන නළුවෙක් සහ නිලියක් පවා මේ ටෙලිනාට්‍යයේ තමන්ගේ දක්ෂතාවය උපරිම විදියට පෙන්වමින් රඟපාන එක අපිට දකින්න පුළුවන්. අවන්ති අපොන්සු, සුබුද්ධි ලක්මාලි, රූපා පතිරණ වගේ අයගේ දක්ෂ රංගනය අපිට මේ ටෙලිනාට්‍යයේ දැක බලා ගන්න පුළුවන්. සප්නා පාදුක්ක, සම්පත් කරුණාරත්න, අනිල් ජයසිංහ, පවිත්‍රා වික්‍රමසිංහ, තාශි සිරිවර්ධන, නයනා රඹුක්කනගේ, චන්දන ඉරුගල් බණ්ඩාර, උදේනි නදීකා සහ ලෝචනා ඉසුරින්දි කියන මේ අයගේ රංගනය මේ ටෙලිනාට්‍ය ලස්සන නිර්මාණයක් බවට පත් කරන්න හේතු වෙලා තියෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඉරගිනි මද්දාන ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්ෂණය පිළිබඳව. මේ ටෙලිනාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වෙන්නේ ලංකාවේ මේ වෙනකොට ඉන්න අතිශය ජනප්‍රිය සහ දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරේ. ඔහු තමයි දර්ශන රුවන් දිසානායක. ඒ වගේම මේ ටෙලිනාට්‍යයේ ගීත ගායනය පිළිබඳවත් අපි අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. දර්ශන රුවන් දිසානායකත් එක්කලා සෙව්මිනි ඔපයාන්ගේ මේ ටෙලිනාට්‍යයේ ගීත ගායනයෙන් එකතු වෙලා ඉන්නවා. මේ පසුබිම් ගීතය මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකින් අතර අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍ය ගීතයක් බවටත් පත් වෙලා තියෙනවා. සෙව්මිනි ගැන කතා කරනකොට විශේෂයෙන්ම සිරස TV ඔස්සේ විකාශනය වූ ජනප්‍රිය රියල්ටි වැඩසටහනක් වූ The Voice Teens වැඩසටහන හරහා තමයි ඇය ශේෂ්ත්‍රයට පිවිසෙන්නේ. ඇගේ දක්ෂතාවය මේ ටෙලිනාට්‍ය හරහා මනාවට ඔප්පු කරන්න ඇයට හැකියාව ලැබිලා තියෙනවා. බුද්ධික මංගල තමා මේ ටෙලිනාට්‍යයේ කැමරාව හසුරුවලා තියෙන්නේ. ඒ වගේම මේ ටෙලිනාට්‍යයේ තිර රචනය ලියලා තියෙන්නේ තරංගා දිසානායක විසින්මයි. මොකද මේ ටෙලිනාට්‍ය අපි මුලින්ම කිව්වා මේක නවකතාවක් පාදක කරගෙන නිර්මාණය වූ ටෙලිනාට්‍යයක් කියලා. ඒ නවකතාව නිර්මාණය කරේ තරංගා විසින්මයි. ඒ නිසා තරංගට ඉතාමත් ශක්තිමත් විදියට සහ නැවුම් විදියට මේ ටෙලිපිටපත ලියන්නත් හැකියාව ලැබිලා තියෙනවා කියලා අපිට දැක්කා. එවගේම ටෙලිනාට්‍යයේ තේමා ගීතය රචනා කරලා තියෙන්නේ තරංගා දිසානායක විසින්. චන්දර ලියනගේ විසින් සංස්කරණය කරලා තියෙන ඉරගිනි මද්දාන පිළිබඳව ගොඩක් දෙනෙක් කතා වෙනවා. මේ ටෙලිනාට්‍යයේ වර්ණ සංයෝජනය ඒ වගේම සංස්කරණය සහ කැමරාකරණය පිළිබඳව බොහෝ අවස්ථාවලදී සංකේත රූප භාවිතා කරමින් ඔවුන් විශාල වෙනසක් සහ වෙනස් විදිහේ පණිවිඩයක් ප්‍රේක්ෂකයින්ට දෙන්න උත්සාහ කරනවා. මේ ටෙලිනාට්‍ය ඇතුලේ අපිට ඇත්තටම සුදු චරිත සහ කළු චරිත වෙන් කරලා හඳුනා ගන්න බෑ. මේ හැම දෙයක්ම මිශ්‍ර වෙච්ච චරිත අපිට මේ ටෙලිනාට්‍ය හරහා දැක ගන්න පුළුවන්. ඒ වගේම තරින්දි ප්‍රනාන්දු රංගපාන සමන්තාගේ චරිතය බොහෝ දෙනාගේ කතා බහට ලක් වෙලා තියෙනවා. ඒ වගේම දරංජය සිරිවර්ධන සහ
චමිර ලියනගේ රංගපාන චරිත බොහෝ දෙනාගේ අවධානයට සහ ආකර්ශණයට ලක් වෙලා තියෙන ඒ වගේම රූපා පතිරණ කාලෙකට පස්සේ දැනෙන චරිතයක් මේ ඔස්සේ කරනවා කියලාත් අපිට දැක බලා ගන්න පුළුවන්. මේවා යථාර්ථවාදී චරිත පොළොවේ පය ගහලා ජීවත් වෙන චරිතය නිසා ප්‍රේක්ෂකයන් සෙනසුරාදා සහ ඉරිදා දවස් උදා වෙනකන් ඇඟිලි ගනිමින් තමයි බලාගෙන ඉන්නේ. මම හිතන්නේ මෑත කාලීනව මෑත ඉතිහාසය තුළ ශ්‍රී ලංකය ටෙලිනාට්‍ය කලාව ඇතුළේ දැවන්ත වෙනසක් කරපු ටෙලිනාට්‍යයක් විදිහට මේ ඉරගිනි මද්දාහන ටෙලිනාට්‍යය හඳුන්වා දෙන්න පුළුවන්. දිරිය කාන්තාවකගේ ජීවිතය අලලා නිර්මාණය වෙච්ච මේ ටෙලිනාට්ටි ඇගේ ජීවිතය සුදු පැත්ත විතරක් නෙවේ ඇගේ ජීවිතය කළු අලු පැතිකඩවල් හැම එකක් ගැනම වෙන්වෙන් වශයෙන් මේක ඇතුළේ කතා කරනවා. නිසා අපි කිසිම කෙනෙක්ට මේකෙදී 100%ක් හොඳයි කියලා කියන්නෙත් නැහැ 100%ක් නරකයි කියලා කියන්නෙත් නැහැ. මේ හැම චරිත ලක්ෂණයක්ම මිනිස්සුන්ගේ ජීවිතවල තියෙනවා කියන දේ ඔවුන් ටෙලිනාට්‍ය හරහා ඔප්පු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඉදිරියේදී ලංකාවේ ටෙලිනාට්‍ය සම්මාන උළෙලවල් වලදී ඉරගිනි මද්දාහන ටෙලිනාට්‍ය වැඩි වශයෙන් නොමිනේට් වෙයි කියලත් බොහෝ දෙනා ප්‍රකාශ කරනවා. ඉතින් අපි බලාගෙන ඉමු කොයි වගේ අවසානයක් මේ ටෙලිනාට්‍යයට උරුම වෙයිද කියලා. විශේෂයෙන් මේ වෙනකොට කොටස් 42කට වැඩි ප්‍රමාණයක් විකාශනය වෙලා හමාරයි. ඒ හැම කොටසකටම ප්‍රේක්ෂකයෝ ගොඩක් ආදරය කරනවා වගේම YouTube ඔස්සේ ඔවුන් වැඩි ප්‍රමාණයක් මේ ටෙලිනාට්‍ය නරඹලා තියෙනවා කියලාත් අපිට දැක ගන්න පුළුවන්. ඉතින් ආරාධනා කරනවා ඔයාලට අපි සතියන්තේ එකතු වෙන ජාතික රූපවාහිනියත් එක්කලා මේ ටෙලිනාට්‍ය නරඹන්න. ඒක වෙනස් විදිහේ ටෙලිනාට්‍ය අත්දැකීමක් වෙයි ඔයාලට. ඒ වගේම අපේ YouTube නාලිකාවත් subscribe කරන්න කියලා ආරාධනා කරනවා ඔයාලට. බෙල් අයිකන් එක ක්ලික් කරන්න අමතක කරන්නත් එපා. මේ වගේම වෙනස් විදිහේ ලස්සන නිර්මාණ ගැන සහ ඔයාලා අතර කතා බහට ලක්වන නිර්මාණ පිළිබඳව අපි ඉදිරියේදීත් ඔයාලත් එක්ක කතා කරනවා. එහෙනම් අපි අදට ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක්.